දවසක් හැමෝටම ඉතින් අද දවසේ පූජාවල් ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. අද දවසෙත් පුරුදු විදිහටම නිල්මල් පූජාවක් තියෙනවා. ඔබ දන්නවා මේ නිල්මල් ටික ඊයේ මේ මාවත දෙපස සැරසිලායි තිබුණේ. නමුත් අද වෙද්දි පූජාසනයට ඇවිල්ලා තියෙනවා වෙන තැනක. එහෙමනම් මේ මල් ටික යන්නේ කැලේට. හැබැයි මේ බලන්න මලකට වටිනාකමක් දුන්නහම එයායිමත් පිපෙන ලස්සන මේ මල් ඊයේ අපිට පෙරේදා අපිට හේමාලි ගුණරත්න නංගිගෙන් ලැබුණ මල් ටික. ඒ වගේම ඊයේ හවස නෙළුම් මල් ටිකක් අපිට ලැබුණා. මම නෙළුම් වලට වැඩි කැමති නැති හේතුව නෙළුම් මලක් එක දවසින්ම මෙන්න මේ විදිහට පෙත්ත මේවා වෙනවා. නිකන් කළු වෙන්න ගන්නවා. එතකොට ලස්සන නැහැ. ඉතින් මම මේ පෙති ටික නමලා පෙතියකින් එක නමලා ලස්සනට සකස් කරලා අදත් තියාගන්න පුළුවන් විදිහට සකස් කරගත්තා. මේ ලස්සන නෙළුම් මල් ටික මේ නෙළුම් මල් නිල් මානෙල් 108 එක පැත්තකට ඝන දෙවියන් වෙනුවෙන් සහ එක පැත්තකට ශිව දෙවියන් වෙනුවෙන් අපේ හේමාලි ගුණරත්න නංගි පූජා කරා. ඒ වගේම මෙන්න මේ දහස් පෙතිය 108 පූජාව අද දවසේ කරන්නේ අපේ කාංචනා විතානගේ නංගි. ඊයේ අපේ ඩයිනා රත්නායක නංගිගේ ජබරාස් ටික තියෙනවා. ඒ වගේම පුරුදු විදිහටම අපේ සුරංජි වික්‍රමනායක නංගිගේ ඇන්තෝරියන් ටික අද මේ විදිහට තියෙනවා. හේමාලි නංගිගේ දාස්පතිය ටික තාමත් තියෙනවා. ඒ වගේම ඊයේ අපේ ඉමල් කක්කා පූජා කරා. ඉමල් කක්කා වෙනුවෙන් මම මේ පළතුරු ටික සහ මල් ටික ගත්තා. අද තමයි මට ඒ ටික මල් ටික පූජා කරගන්න පුළුවන් වුණේ. ඉතින් අද දවසේ ඊටමත් ලස්සන පූජාවක්. අද ඊටමත් ලස්සනයි අපේ පූජාසනය. ඔබට පේනවා නිල් මානෙල් වලින් සැරසිලා තියෙනවා. මේ දර්ශනය මේ විදිහට ගේන්න මම උදේ ඉඳලම මහන්සි වුණා. හේතුව අපේ හේමාලි නංගි මේ දර්ශනය දකින්න හරි ආසයි. එයාට මං කියන්නේ ඝන දෙවියන්ගේ අම්මා වෙන්න ඇති එක කාලෙක කියලා. මොකද සමහර දවසට හේමාලි නංගි මට කියනවා මිස් ඝන දෙවියන්ට තනි ඇති කියලා. ඉතින් එතකොට කොහෙන් හරි මම දන්නවා එයාට දෙන්න ලැබෙනවා. ඒක වෙන්නේ නැති කොහොම හරි එයා මල් ටිකක් ඕඩර් කරලා ආයිමත් එවනවා. ඉතින් මේ විදිහට ලස්සනට මේ මල් ටික සකස් නොකළොත් ඊයේ අපේ වැඩිහිටියෝ පිළිගන්නත් මේ මල් ටික තිබිලා ආයි නැවත පූජාසනයේට මේ විදිහට සකස් නොකළොත් හැම මලකටම ඕගොල්ලෝ දෙන හැම මලක්ම හැම රුපියලක්ම දුක් විඳලා ගේන සල්ලි ඒ මුදල් වලට මම මහන්සි බලන්න නැතුව මේ විදිහට වටිනාකමක් දුන්නොත් විතරයි මෙතන පින්වන්ත තැනක් වෙන්නේ. ඉතින් මේ විදිහට වතුර නිතරම හින්න ඕනේ. අර මල් කඩවල තියනවා වගේ මමත් නිතරම වතුර ඉහය තමයි මේ මල් මේ විදිහට තියාගන්නේ. බලන්න ඊයේ ඉදිලා තිබුණ නැති කෙසෙල් ඇවරිය අද ඉදිලා. ඔයගොල්ලෝ දන්නවද මෙන්න මේ විදිහට ලස්සනට පළතුරු කඩවල පළතුරු වලට හොයාගන්න නැහැ. හැබැයි මේ පළතුරු මට දෙන්නේ මුස්ලිම් මහත්මේ. ඒ මහත්මයා මෙතෙන්ට ඇවිල්ලවත් නැහැ. එයා මේ ෆොටෝ දැකලා සතුටු වෙලා එයා බෙහෙත් ගහන්න නැති පළතුරු තියන් ඉඳලා මට කියනවා කෝල් කරනවා. නෝනාද හොඳ පළතුරු ටිකක් ඇවිත් තියෙනවා බෙහෙත් ගහන්න කලින් අහන්නේ නෝනට අයින් කරන්නද කියලා. ඉතින් මං කියනවා අයින් කරන්න චුට්ටක් මිලයි ඒවා. මොකද මේ මිල සාධාරණයිනේ. එයාට බෙහෙත් ගහලා දෙන්න පුළුවන් මිලට වඩා අපිට නිකන් දෙනවට වඩා යාට බෙහෙත් ගහලා දෙන්න පුළුවන් මිල වැඩි. එතකොට අපිට නිකන් බෙහෙත් ගහන්න නැතුව ගන්න ටිකක් මිලයි. නමුත් ඇත්තට මේ මහත්මයා මේ බලන්න කෙසෙල් වල ලස්සන ඕගොල්ලෝ දකින්න කෙසෙලුයි මේ කෙසෙලුයි අතර වෙනස මේක තමයි. පාටත් ඒ වගේ අපිට පේනවා ගොඩාක් ලොකු කහ පාට. ඒ බලෙන් ඉදවපු පාට. ඉතින් මට පළතුරු දෙන්නෙත් ඒ මහත්මයාමයි. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මම නම දන්නේ නැති මහත්මයෙක් ඉන්නවා මම මල් ගන්න. සමහර දවසට මට මල් 108ක් දෙනවා. ඉද්ද සමන් පිච්චර් වගේ පොඩි මල් වට්ටියක් මට නිකන් දෙනවා. මැඩම් පූජා කරගන්න මං ගානේ කියලා. ඉතින් මේ මහත්මයාත් මේ වෙලාවේ මම මතක් කරනවා. මම හිතන්නේ උපාලි වෙන්න ඕනේ නම. මං අනිත් දවසේ අහගෙන ඉන්නම්. ඉතින් අද මට ඇත්තටම සතුටුයි. ඊයේ දවසත් මහන්සි වුණා කියලා නැහැ. මම තනියම අද මොකද මට දරුවන්ගේ උදව් හැමදාම ඉල්ලන්න බෑ. ඒගොල්ලන්ගේ තරුණ කාලේ මට ඒ විදිහටම ගන්න බෑ හැම වෙලෙම. ඉතින් මේ වෙනකොට දැන් මං හිතන්නේ වෙලාව සෑහෙන වෙලාවක් ගිහිල්ලා වතුරවත් බොන්නේ නැතුව මම අද හිතුවා හේමාලි නංගිට මේ දර්ශනය පෙන්වන්න ඕනි කියලා. ඒ වගේම මේ අපේ දන්තමැදුර මේ විදිහට හැමදාම දූවිලි පිහලා සුද්ධ කරලා තියාගන්න ඕනේ. ඉතින් ඒ ටික කරන්න සෑහෙන වෙලාවක් යනවා. නමුත්
ඉතාම ආසාවෙන් මම ඒ දේ කරනවා. ඒ වගේම මට කියන්න බැරි වුණා මෙන්න මේ ලෑම්ප් එක මම හිතා හිටියා අපේ දැන් කුටිවලට ලෑම්ප් එකක් ඕනේ වෙනවනේ කියලා. අපේ ලලිත අක්කා තමයි මට ගෙනත් දුන්නේ. ඇත්තටම ගෙනත් දීලා දවස් කිහිපයක්. මට ඒක ඕගොල්ලන්ට කියන්න බැරි වුණා. ඒ ගැන සමා වෙන්න ඕනේ. ඒ ලෑම්ප් එක මට හම්බුණා. ඉතින් ඒ වගේම අද දවසේ අපේ ඩයිනා රත්නායක නංගි කතා කරලා මගෙන් ඇහුවා මොකද්ද මිස් වෙන්න ඕනි කියලා. මම කිව්වා දෙයියන්ගේ පිහිටෙන් මෙතන වෙන සියලුම දේවලට මොකද ඒ නංගි අලුතෙන් තමයි අපිට සම්බන්ධ වුනේ. මෙතන සියලුම දේට උදව් කරන්නේ අපේ ඒකදන්ත ගණදේව වන්දනා සමූහය දන්තමැදුර භාවනා අසපුව කියන දෙක තමයි උදව් කරන්න කියලා මම ඒ නංගිටත් අපේ සමූහය ගැන හිතා හොඳින් දැනුවත් කිරීමක් කරා. හරිම සතුටුයි ආයාගේ දානය සම්බන්ධයෙන් ඊයේ සිද්ධ වෙච්ච. ඉතින් මට අවශ්‍ය එච්චරයි. අපි කවුරු හරි සතුටු වෙනවා නම් ඒක තමයි අපේ ජීවිතේ අපි කරගන්න ලොකුම පින. ඉතින් ඕගොල්ලෝ හැමෝටම අද දවසේ හිතන පතන හැම දෙයක්ම මේ ආකාරයෙන් මිස්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.